එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම ජන හමුවට පොදු විපක්ෂයේ නියෝජිතයින් වැසක් සහභාගී වුණා. මහින්ද රාජපක්ෂ පාලනයේට මේ ගොවි ජනතාවගේ ප්‍රශ්න සැබෑ ලෙස විසඳීමේ වුවමනාවක් තිබුණේ නැහැ. හැම වෙලෙම බැලුවේ බහුජාතික සමාගම් වලින් කම්පැනි වලින් ඒගොල්ලන්ට කොච්චර දෙන්නේ ඒක බේර ගන්න විතරයි. මොන කර්මාන්තයේද මහා කර්මාන්තයක් දේශීය කර්මාන්තයක් මේ රටේ ආරම්භ කරුවේ කියලා. අද රජරට අනුරාධපුර පොළොන්නරු විතරක් නෙවෙයි අද හම්බන්තොට දිස්ත්‍රික්කය වකෝඩු රෝගයෙන් සම්පූර්ණයෙන්ම ව්‍යාප්ත වෙන්න පටන් අරගෙන තිබෙනවා. ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉන්න රජපෞලේ යුව රජෙක් ගම්පහ දිස්ත්‍රික්ක නියෝජනය කරන යුව රජා හැම වෙලෙම පෙනී හිටින්නේ කම්පැනි වෙනුවෙන් සමාගම් වෙනුවෙන් බහුජාතික කම්පැනි වෙනුවෙන්. ආණ්ඩුවේ ඇමතිවරු ජනතාවාදී යෝජනාවක් ගෙනාවුවම කැබිනට් මණ්ඩලයේ ඒවට ඔරවලා ඒවා ප්‍රතික්ෂේප කරන්නේ ඒගොල්ලෝ තමයි. මෙන්න ආණ්ඩුවත් මුද්‍රණය කරගෙන යනවා මට විරුද්ධව මඩ පත්‍රිකාවක්. කොපි 50000ක් ගහගෙන යනවලු. ඉලක්කය 20 ලක්ෂයලු. කොළපාටින් ගහන්නේ. ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ කරන්නේ. ඇයි මේ පෙන්නන්න හදන්නේ UNPෙන් සජිත් ප්‍රේමදාසට මඩ ගහනවයි කියලා. ආශ්චර්යයේ පුරවරේ තිස්ස මහරාමේ ගම් වතුරෙන් විපතටපත් වුණු ජනතාව කන්න නැතුව ඉන්නවා. පානීය ජලය නැතුව ඉන්නවා. සජිත්ට මඩ ගහන්න පත්‍රිකා වලට වියදම් කරන සල්ලි ටික කරුණා කරලා ගම් වතුරෙන් විපතටපත් වුණු ජනතාවට බෙදලා දෙන්නයි කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා.